කණ්ඩායම් බිහි වෙනවා. ඔය වගේ තත්ත්වයක ඔයකේ බලපෑම ඉතින් ලංකාවටත් තියෙනවා. අපි ඒ ගැන වෙනම කතා කරමු. ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතා කරද්දී නම් අනිවාර්යයෙන්ම භයානක අනාගතයක් අතේ තියන් එන ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ අතර මාර්තු මාසේ වෙද්දී තවත් රටවල් ගණනාවක අර මානව හිමිකම් ඇවිස්සෙන්න පටන් ගන්නවා. 2026 වසරේ මාර්තු මාසෙ වෙද්දී ආපහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාරකයක් සහ ලෝකේ කැළඹෙන යුද්ධකාරක භාවයක් සහ කැළඹුම් සහිත බවක් තියෙනවාමයි ඒ 2026 වසරේදී හරියටම ජූනි ජූලි අගෝස්තු කියන මාස තුනේදී. අන්න ඒ ටිකත් මතක තියාගන්න. ලේසි වෙන්නේ නැහැ. මේ ලංකාව ලෝකේ රටවල් යන රාමුව වෙනස් වෙනවා. ඒ නිසා පාලකයෝ බුද්ධිමත් වෙන රටවල මතක තියාගන්න ඩොනල්ඩ් අපිට අඩුම තරමේ හරියට වෙඩි බෙහෙත් ටිකවත් නැති රටක්. ඒ නිසා අපි ඉන්නේ හරි පල්ලෙහැ තැනක. ඒ ලෝකයේ තමන්ගේ ආරක්ෂාව ගැන, බුද්ධි අංශ ගැන ඉතා දැඩිසෙන් සැලකිල්ලටපත් වෙන කාලයක් මේ ඉන්නේ. තමන්ගේ බුද්ධි අංශ ටික ක්‍රියාකාරීත්වයෙන් තියාගන්න ජාත්‍යන්තර බලපෑම් හමුවේ. අර ඉරානය තුල ඇතිවෙච්ච කලබලයේ යටින් ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප්. ඇයි කෙලින් ගහන්න බැරි වෙන තැන ඩොනල්ඩ් ට්‍රම්ප් සහයෝගය ගත්තා කොහෙන්ද? සෞදි අරාබිය හා අරාබි රටවලින්. ඒ අරගෙන ඒ ඉරානය වටන්න වෙනම සැලැස්මක් හැදුවා ඩොනල්ඩ් ට්‍රම්ප්. මම ඕක කියද්දී නෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්නේ මේ එහෙම වෙන්න බෑ මුස්ලිම් රටවල් සහයෝගයෙන් ඉන්නේ මුස්ලිම් රටවල් කවදාකවත් අනිත් රටවල් පාවා දෙන්නකො නෑ මේක තමයි ලෝකේ ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවේ උච්චතම මනුෂ්‍යයා කවුද කියලා හෙවොත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලේසි පහසු මේ ඉල්ලා මිලිටරි නායකයෙක්. මොකද ඔහු තමන්ගේ අධ්‍යාපනය හැදුවේ විෂයන් දෙක එකක් සයන්ස් කියන පැත්තෙන් අනිත් පැත්ත මාකටිං පැත්තෙන්. ඔහු හැබැයි ඇතුළත් වුණේ ජීවිතේ කුඩා කාලේ පටන්ම තමන්ගේ අපේ විශ්වවිද්‍යාල ගමන පටන් ගන්න තිබුණේ මිලිටරි එකත් එක්ක. ඒ නිසා මතක තියාගන්න ඔහු ලෝකේ හොල්ලනවා. ඒ වගේම ඔහුත් මේ ඉන්නේ දැලිපිහියෙන් කිරිකමින්. ඒ නිසා අමතක කරන්න එපා. ඔහු මාරකය ලියාගෙන ආපු ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනයි මම මේ කතා කරේ. අවසාන වශයෙන් ලෝක බලවතා ඇමරිකාවද ලෝක බලවතා චීනීය ප්‍රමුඛ වෙනත් රටවල්ගේ එකමුතුවකින් හැදේවිද කියන කාරණය පිළිබඳ ඔබේ අවසාන ජ්‍යොතිෂ විග්‍රහය. මම මියුරු සම්පල්ලියනගේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාරකය ලියන්නේ චීනය. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ බලය ඇමරිකන්වාදී පරිසරය හදලා ඉවර කරනවාමයි. ඒකට හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරන්න ජනනායකයෙක් ලෝකේ බිහි වෙන්නේ නැහැ එදා මෙදා තුර. ඔක ලියලා අරන් තියාගන්න. මේ තමයි මියුරු සම්පත් ලියනගේගේ අනාවැකි ඔහු නොබියව කියනවා මේක තමයි මේ විශ්ව ශාස්ත්‍රය අනුව ඔහු දකින දේ සහ මේක තමයි විග්‍රහය අනුව ඔහු අනික මම තව මැද්දෙන් චුට්ටක් බාධාවක් කරනවා 2026 වසරේ අගෝස්තු මාසයේ වෙනකොට හම් වෙන සූර්යග්‍රහණය. මේ සූර්යග්‍රහණයෙන් පස්සේ හරියටම බලන්න සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට ඉතා දැඩි කලබලකාරී පරිසරයක් ලෝකයේ තියෙනවා. ඒ ලෝකයේ තියෙන දැඩි කලබලකාරී ස්වභාවය අනුව මම නැවත නැවතත් කියනවා ලෝකේ වෙනත් රටවල වාසය කරන අපේ දුවා දරුවන්, අපේ වැඩිහිටියන්, අපේ රටවලට ගිය අයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂම යුරෝපයට ගිය අයට. මොකද යුරෝපේ කැළඹෙන කාලයක් බවට පත් වෙනවා නිසක වශයෙන්ම 2026 වසරේදී